හෙලෝ ගයිස් කොහමද ඔයාලට පේනවා ඇති මගේ PC setup එකට මම live wallpaper එකක් දාගෙන ඉන්නේ මම දැකලා තියෙනවා ගොඩ දෙනෙක් දාගෙන ඉන්නවා live wallpaper එකක්. ඉතින් මටත් ආස හිතුණා මගේ PC setup එකකටත් live wallpaper එකක් දාගන්න. ඉතින් මාරම quality එකට මේ live wallpaper එක මගේ PC එකට වැඩ කරන්න ගත්තා. ඉතින් මට හිතුණා පොඩි වීඩියෝ එකක් කරත් හොඳයි කියලා ඔයාලටත් දැනගන්න මේ live wallpaper එක කොහොමද අපි PC එකට දාගන්නේ කියලා. ඉතින් විශේෂම දේ තමයි වැඩි performance අදින්නේ මේ live wallpapers දාන software එකට. ඉතින් පුංචි software එකක් තමයි තියෙන්නේ. ඒකත් අපිට free download කරගන්න පුළුවන්. වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. MB 200 ගානක වගේ තමයි පොඩි software එකක් තියෙන්නේ. ඉතින් ඒක අපි ඉස්සෙල්ලාම දාගන්න ඕනේ. ඉතින් මම ඉස්සෙල්ලාම කරන්නේ Microsoft Store එකට යනවා. ගිහිලා search bar එකේ මම search කරගන්නවා lively wallpaper කියලා. search කරගත්තට පස්සේ අපිට මෙන්න මෙතනින් පෙන්නනවා අපිට අවශ්‍ය කරන එක. ඉතින් මම දැනටමත් ඉන්ස්ටෝල් කරපු නිසා මෙතන පෙන්නන්නේ මට ඕපන් කියලා. ඉතින් ඔයාලා ඉන්ස්ටෝල් කරගත්තේ නැත්නම් ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ අපි ඕපන් කරගමු. හරි. දැන් ඔයාලට මෙතන පෙන්නනවා live wallpapers 4ක් තියෙනවා. ඉතින් මම දාගත්ත live wallpapers 4ක් තමයි මේ තියෙන්නේ. මේකට default එනවා live wallpapers. මට ඒවා එච්චර match වෙන්නේ නැති නිසා මම ඒවා මෙතනින් delete කරලා දැම්මා. ඉතින් මට අවශ්‍ය කරන live wallpapers 4ක් විතරයි මෙතන මම දාගත්තේ. හරි මම දැන් කියන්න කොහොමද live wallpaper එකක් අපි දැන් මෙතනට add කරගන්න කියලා. ඒකට ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයා live wallpaper එකක් download කරගන්න එක. ඒ download කරද්දී හොඳම quality එකකින් live wallpaper එකක් download කරගන්න. ඉතින් ඒකට මම යනවා ඉස්සෙල්ලාම Google Chrome එකට ගිහිල්ලා මම මෙතන search කරගන්නවා motion background කියලා. හරි. ඉතින් motion background කියලා search කරගත්තට පස්සේ අපිට උඩින්ම බලා ගන්න පුළුවන් මෙන්න මේ website එක. ඉතින් මේ website එකේ අපිට කැමති විදිහට 4K වලින් live wallpapers download කරගන්න පුළුවන් අපිට ඇති තරම්. ඉතින් මෙතනින් මම තෝරගන්නවා එක wallpaper එකක්. හරි මම මෙන්න මේ live wallpaper එක තෝරගන්නවා. ඔයාලට පේනවා ඇති මොන වගේ animation එකක්ද මේ live wallpaper එකේ තියෙන්නේ කියලා. ඉතින් මම පල්ලෙහාට ගියාට පස්සේ මට බලා ගන්න පුළුවන් මෙතන 4K වලින් මෙන්න මේක download කරගන්න පුළුවන්. ඒ වගේම HD වලින් download කරගන්න පුළුවන්. මම 4K වලින් තමයි download කරගන්නේ. ඉතින් quality එක ගොඩක් වැඩි නිසා 4K වල. හරි ඉතින් මගේ live wallpaper එක මට දැන් download වෙලා ඉවරයි. ඉතින් download වලට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. live wallpaper එක download වෙලා තියෙනවා මෙතන. ඉතින් දැන් ඔයා කරන්න ඕනේ lovely wallpaper එකට යන එක. ගියාට පස්සේ ඔයාට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් plus mark එක. ඒක click කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් choose files කියලා තියෙනවා. අපි select කරගන්න ඕනේ. select කරගත්තට පස්සේ ඔයා මෙතනින් තෝරගන්න ඕනේ ඔයා අර live wallpaper එක download කරපු file එක ඔයා කොතනටද download කරේ. ඒ file එක තෝරලා දෙන්න. ඉතින් මම තෝරලා දෙනවා මම download කරපු file එක. ඊට පස්සේ මට බලා ගන්න පුළුවන් මම live wallpaper එක download කරපු. ඉතින් ඒක select කරලා මෙතනින් open කරනවා. ඊට පස්සේ ඔයාට දැන් මෙතන මෙන්න මෙහෙම preview වෙනවා ඔයා download කරපු live wallpaper එක. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මෙතනින් okay දෙන එක. හරි දැන් බලා ගන්න පුළුවන් මගේ PC එකේ මම download කරපු live wallpaper එක වැඩ කරන විදිය. ඉතින් මේ තියෙන්නේ live wallpaper එක. ඉතින් මාරම quality එකකින් smooth එකකින් හොඳට වැඩ කරන මේ live wallpaper එක. ඉතින් free තමයි අපිට මේක දීලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේක නම් superi wallpapers දාන්න පුළුවන් software එකක් කියලා. මේ live wallpaper එකේ setting ගැන කතා කරොත් එහෙම අපිට පොඩි settings දෙක තුනක් තියෙනවා. අපි කැමති නම් ඒ settings වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මොනවද ඒ settings කියලා මම දැන් කියන්නම්. අපි settings වලට ගියාට පස්සේ general එක යටතේ අපිට බලා ගන්න පුළුවන් පල්ලෙහාම volume කියලා එකක් තියෙනවා. මේ volume එකෙන් වෙන්නේ අපි download කරන live wallpaper එකේ sound එක තියෙනවා නම් අපි desktop එකට දැම්මොත් එම wallpaper එක විදියට මේ sound එකත් වැඩ කරන්න ගන්නවා. ඒක නිසා මෙතනින් අපි off කර ගන්න ඕනේ. ඉතින් මම නම් off කරලා තියෙන්නේ. කැමති නම් sound එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම නම් off කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් system වලට ගියාට පස්සේ මෙන්න මෙතන taskbar theme එක අපිට වෙනස් කරගන්න පුළුවන්. හැබැයි මගේ නම් වෙනස් කරගන්න බෑ. මෙතන පොඩි error එකක් ඇවිල්ලා තියෙනවා ඔයාලට පේනවා ඇති.
ඒ RAW එක නම් මම දන්නේ නැහැ ඇත්තටම ඇයි කියලා. හැබැයි Windows 10 එකේ නම් මම දන්න තරමින් මේ ෆීචර් එක වැඩ කරනවා. ඉතින් ඔයාගේ Windows 10 එක නම් තියෙන්නේ මේ ෆීචර් එක ඔයාලට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඉතින් මෙතනින් වෙන්නේ අපිට ටාස්ක් බාර් එක කැමති විදිහට පොඩ්ඩක් මේගොල්ලෝ දීලා තියෙන දේවල් වෙනස් කරන්න පුළුවන්. ඉතින් ක්ලියර් කරගන්න පුළුවන්, බ්ලූ කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ පොඩි වෙනස්කම් ටිකක් කරගන්න පුළුවන්. Windows 11 තමයි මගේ නම් තියෙන්නේ. ඉතින් Windows 11 එකට මම හිතන්නේ මේක සපෝට් කරන්නේ නැහැ. Windows 10 එකට නම් සපෝට් කරනවා මම දන්න තරමින්. ඉතින් ඔයාගේ Windows 10 තියෙන PC එක නම් තියෙන්නේ ඔයා පොඩ්ඩක් මේක චේන්ජ් කරලා බලන්න කොහොමද එන ලුක් එක කියලා. හරි. ඔයා දැන් කරන්න ඕනේ මෙන්න මේ performance කියන ටැබ් එකට යන්න. ඊට පස්සේ ඒක යටතේ අපිට බලා ගන්න පුළුවන් applications ෆුල් ස්ක්‍රීන් කියලා ඔප්ෂන් එකක් අපිට දීලා තියෙනවා මෙයාලා. ඉතින් මෙතනින් මම කියන්නේ මෙන්න මේ ඔප්ෂන් එක ඔන් කරගෙන තියාගන්න. ඉතින් මේකෙන් වෙන්නේ ඔයාලා මොකක් හරි ෆයිල් එකක් හරි ගේම් එකක් හරි ෆුල් ස්ක්‍රීන් දාගෙන හිටියොත් එහෙම මෙන්න මේ ලයිව් වෝල්පේපර් එක ස්ටොප් වෙන එක තමයි වෙන්නේ. ඉතින් එහෙම ස්ටොප් වුණොත් අපිට වාසිදායක දෙයක් තියෙනවා. මොකද මෙන්න මේ ලයිව් වෝල්පේපර් එකට යන performance එක ඉතුරු කරගෙන අපි කරන වැඩේට ඒ performance එක යොදව ගන්න අපිට පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ ඔප්ෂන් එක ඔන් කරගෙන තියාගන්න ඔයා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහා තියෙනවා මෙන්න මෙතන laptops කියලා. ඒකේ යටතේ options දෙකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ options දෙක මෙන්න මෙහෙම stop කරගත්තොත් ඔයාට ඔයාගේ laptop එකේ තියෙන battery ටිකක් save කරගන්න පුළුවන්. ඉතින් laptop එකෙන් නම් ඔයා මේ wallpaper එක use කරන්නේ. ඉතින් මේ options දෙක මෙහෙම හදාගත්තොත් ඔයාගේ laptop එකේ battery ටිකක් ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් ඔයාට තියෙන පොඩි PC එකක් නම් ඒත් කිසි ප්‍රශ්නයක් නැතුව මේ live wallpapers මෙහෙම use කරගන්න පුළුවන්. ඉතින් MB 200 ගණනක් වගේ තමයි වෙන්නේ මේ software එක. ඔයාට Microsoft Store එකෙන් download කරගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක සම්බන්ධව ඔයා මොනවද හිතන්නේ? ඉතින් හොඳයිද නැද්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. like එකක් දාලා මට support එකක් දෙන්න. එහෙනම් අදට මම ගිහලා එන්නම්. මම දුලාජ්.